අයිබෝන් දුවේ පුතේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට. ඉතින් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලියන්න ඉන්න දුවදරුවන්ට විභාගයට ඉතාම සුළු කාලයක් තමයි තියෙන්නේ. තව දවස් 4-5ක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඉතින් විභාගයට සූදානම් වෙන ඔයාලට ICT විෂය තවත් එක් වැදගත් විෂයක් වෙනවා O level විභාගයට හම්බ වෙන. ඉතින් ICT විෂයට අදාළව පසුගිය ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. ඉතින් 2024 පසුගිය O level ICT ප්‍රශ්න පත්‍රය තමයි අද අපි සාකච්ඡා කරන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය ඉතා වැදගත්. විභාගයට ආසන්නතම ප්‍රශ්න පත්‍රය කියන්නේ පසුගිය ප්‍රශ්න පත්‍රය තමයි අද මේ සාකච්ඡා කරන්නේ. ඉතින් මේකත් ඉතාම හොඳ පේපර් එකක්. ඉතින් අපි බලමු මේකේ ප්‍රශ්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ. ඒවා මේ ප්‍රශ්න වලට කොහොමද නිවැරදිව පිළිතුර තෝරාගන්නේ. සම්පූර්ණ සමස්ත විෂය නිර්දේශයම ආවරණය වෙන පරිදි තමයි මේ ප්‍රශ්න පත්‍රය සකස් කරලා තියෙන්නේ. ඉතින් මේක ඔයාලට ගොඩක් උපකාරී වෙයි කියලා හිතනවා. ඔයාලගේ දැන් තියෙන දැනුම් මට්ටම වැඩි දියුණු කරගන්න. ඉතින් අපි පේපර් එකට යමු. හරි. 2024 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය අපි බලමු. මේ පළවෙනි ප්‍රශ්නයේ තියෙන්නේ නඩත්තුවකදී පරිගණකයේ දෘඩ ඩිස්කය ආකෘතිකරණය කෙරෙන පහත සඳහන් කවරක් එහි මුලින්ම ස්ථාපනය කළ යුතුද? පිළිතුර පළවෙනි එක තියෙනවා මෘදුකාංග ගිනි පවුරක් පයෝල්, දෙවෙනි පිළිතුර ප්‍රතිවෛරස මෘදුකාංගයක්, තුන්වෙනි පිළිතුර යෙදුම් මෘදුකාංග, හතරවෙනි පිළිතුර තමයි මෙහෙයුම් පද්ධතිය. ඔන්න ඔය ටික තමයි උත්තර දීලා දෙන්නේ. ඉතින් පරිගණකයක් නඩත්තු කිරීම කියන සර්විස් කිරීම කරේ මේ රුඩ ඩිස්කය ෆෝමැට් කළොත් අතරම මොකද්ද වෙන්නේ කියලා ඔයාලා දැනගන්න ඕනේ. මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න. ඉතින් රුඩ ඩිස්ක් එකක් ෆෝමැට් කරාම ඒකේ තියෙන සම්පූර්ණ දත්ත මැකිලා යනවා. එතකොට රුඩ ඩිස්ක් එක මුල් අවස්ථාව රුඩ ඩිස්ක් එක අපි මිලදීගත් අවස්ථාවටපත් වෙනවා. කියන්නේ සියලුම දත්ත මැකිලා සම්පූර්ණ ඩිස්ක් එක 100%ක්ම පිරිසිදු තත්ත්වයට නැත්නම් කිසිම දත්තයක් නැති තත්ත්වයටපත් වෙනවා. එතකොට මෙහෙම තියෙන රුඩ ඩිස්ක් එක අපි නැවත පරිගණකයකට සවි කළාට පස්සේ ඒක ක්‍රියාත්මක කරගන්න අපි මුලින්ම ස්ථාපනය කරන්න ඕනේ මොකක්ද? ඒක මුලින්ම ස්ථාපනය කරන්න වෙන්නේ පිළිතුර අනුව මෙහෙයුම් පද්ධතිය. يعني මෘදුකාංග ගිනි පවුරක්, ප්‍රතිවෛරස මෘදුකාංග, යෙදුම් මෘදුකාංග මේවා අපි මුලින්ම ස්ථාපනය කරන්නේ මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය උඩ තමයි මේ අනිකුත් ගිනි පවුරු, ප්‍රතිවෛරස මෘදුකාංග, ඊට පස්සේ යෙදුම් මෘදුකාංග කියන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් මේවා ඔක්කොම ඉන්ස්ටෝල් වෙන්නේ මෙහෙයුම් පද්ධතිය උඩ. එතකොට පළවෙනි ප්‍රශ්නේට පිළිතුර වෙන්නේ පිළිතුර අංක 4. හරි. අපි යමු දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත කවරක් ප්‍රතිදානුපාංගයක් වේද? හරි. එක දීලා තියෙනවා මෙහෙයුම් යටිය, 2 මයික්‍රොෆෝනය, 3 මුද්‍රකය, 4 සුපිරික්ෂකය. එතකොට මේ දීලා තියෙන උත්තර වලට අනුව මෙහෙයුම් පටිය කියන්නේ ආදානුපාංගයක්. ඊට පස්සේ මයික්‍රොෆෝනය කියන්නේ ආදානුපාංගයක්. අපි ශබ්ද ඔඩියෝ ඉන්පුට් කරන්නේ මේ මයික්‍රොෆෝනේ හරහා. ඊට පස්සේ මේ සුපිරික්ෂකේ ස්කෑනර් එක කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක්. එතකොට මේ මුද්‍රකය කියන පිළිතුර තමයි නිවැරදි. ප්‍රශ්නාංක 2ට මුද්‍රකය තමයි පිළිතුර. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ පහත කවරක් ඝන අවස්ථාවේ ආචාර්ය උපක්‍රම වේ? පහත කවරක් ඝන අවස්ථාවේ ආචාර්ය උපක්‍රමයක් වේ? අපිට පිළිතුරු දීලා තියෙනවා සංයුක්ත තැටිය, නම්නේ ඩිස්කය, චුම්බක රුඩ ඩිස්කය, USB ෆ්ලෑෂ් දායකයන්. මේ දීලා තියෙන පිළිතුරු වලට අනුව සංයුක්ත තැටිය කියන්නේ CD drive. ඒකට CD drive එක solid state අවස්ථාවේ පවතින එකක් නෙමෙයි. මේක
ඊට පස්සේ 9 ඩිස්ක් ප්‍රොපිඩික්ස් කියන්නේ solid state අවස්ථාවේ නෙමෙයි මේවා තියෙන්නේ මැග්නටික් අවස්ථාවක් හැටියට තමයි. ඒතකොට චුම්බක දුරදැටියත් මැග්නටික් චුම්බක තාක්ෂණය ඔස්සේ ආචාර කරන උපක්‍රමය. හතරවෙනි උත්තරේ USB flash drive. හතරවෙනි උත්තරේ තමයි නිවැරදි. solid state අවස්ථාවේ පවතින්නේ USB flash drive සහ අපි දන්නවා SSD solid state drive. මෙන්න මේවා තමයි solid state අවස්ථාවට උදාහරණ වන්නේ. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 4. අපි යමු හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ අන්තර්ජාලයට සම්බන්ධ ස්ථානීය ප්‍රදේශ ජාලයක් LAN රූපයේ දැක්වේ. එහි ABC උපාංග පහත කුමන රාශියේ නිවැරදිව දැක්වේද? මේ පේපරේ රූපයක් දාලා තියෙනවා. හරි පුතේ බලන්න හතරවෙනි ප්‍රශ්නේ අපිට රූප සටහනක් දීලා තියෙනවා. මම රූප සටහන බෝඩ් එකේ යන්නා. මෙන්න මේ රූප සටහනට අදාළව අපිට කියනවා මේ A B C කියන උපාංග තුන හඳුනා ගන්න කියලා. එතකොට බලන්න මුලින්ම අපිට පේනවා මේ A කියන උපකරණය. මේ A කියන උපකරණය තමයි මේ පරිගණක දෙකක් සහ මෙතන තියෙන නෙට්වර්ක් printer එකක්. සහ මෙතන තව උපකරණයක් තියෙනවා. අපි ඒක බලමු ඊළඟට. මේ කියන උපකරණ හතරම එකට සම්බන්ධ වෙලා තියෙන මේ A කියන උපකරණය. එතකොට අපිට පැහැදිලි මේ A කියන උපකරණේ ස්විච් එකක් වෙන්න ඕනේ. ජාලය තුල පවතින ස්විච් එකක් හැටියට තමයි මේ A කියන උපකරණේ හඳුනා ගන්න පුළුවන්. අපි බලමු B කියන උපකරණය. B කියන උපකරණේ අපිට පේනවා පරිගණකයේ හැඩයක් මේ සංකේතයක් එක්ක හැබැයි පරිගණකයක් නෙමෙයි මේ තියෙන පරිගණක මේක අපිට හඳුනා ගන්න පුළුවන් මේ පරිගණක වලට සේවා සපයන සේවාදායක පරිගණකයක් හැටියට. එතකොට B කියන එක අපි හඳුනා ගන්න සේවාදායක පරිගණකයක්. අපි බලමු C කියන්නේ මොකක්ද කියලා. C කියන එක මේ තියෙන ස්ථානීය ප්‍රදේශ ජාලය local area network එක අන්තර්ජාලය හා සම්බන්ධ කරන උපකරණයක් කියලා තමයි පැහැදිලි. ඒ කියන්නේ C කියන උපකරණය අපිට router එකක් හැටියට හඳුනා ගන්න පුළුවන්. එතකොට පිළිවෙලින් ගත්තාම A කියන එක ස්විච් එක, B කියන එක සේවාදායකයා, C කියන එක router එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට අපිට දීලා තියෙන පිළිතුරු එක්ක පිළිතුරු අංක 4 තමයි හඳුනා ගන්න පුළුවන්. A ස්විච් එක, B ගුණ සේවාදායකය, C router එක ලෙස. හරිද? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඒකේ අහලා තියෙනවා ස්ථානීය ජාල දෙකක් සම්බන්ධ කිරීමට පහත කවරක් භාවිතා කළ හැකිද? උත්තර දීලා තියෙනවා සේවාදායකයේ ගිනි පවුර මොඩමේ සහ රවුටරේ. ඒ සේවාදායකයෙක් කියන උපකරණය ස්ථානීය ප්‍රදේශ ජාල දෙකක් සම්බන්ධ කරන්න බෑ ඒකට. ඒක සේවාදායකයෙකින් කරන්නේ සේවාලාභී පරිගණක වෙත සේවාවන් සැපයීම. එතකොට මේ පිළිතුර වැරදි. ගිනි පවුර කියන අංක 2 පිළිතුරත් වැරදි. ගිනි පවුරකින් කරන්නේ පරිගණකයේ හෝ පරිගණක ජාලයේ ආරක්ෂාව සපයීම. මොඩමේ කියන එකත් වැරදි. මොඩමයකින් සිදු කරන්නේ ඇනලොග් සංඥා ඩිජිටල් සංඛ්‍යාවට ඩිජිටල් සංඥා ඇනලොග් සංඥාවට පරිවර්තන කිරීම. එතකොට හතරවෙනි පිළිතුර අපිට දීලා තියෙන රවුටර් එකක්. මේ රවුටර් එකකින් තමයි හිතේ LAN කියන්නේ ස්ථානීය ප්‍රදේශ ජාල දෙකක් එකට සම්බන්ධ කිරීම සිදු කරන්නේ රවුටර් එකක් මගින්. එතකොට පස්වෙනි ප්‍රශ්නයේ පිළිතුර වශයෙන් අපිට පිළිතුරු අංක 4 රවුටර් එක කියන උත්තරය ලබා ගන්න පුළුවන්. අනිත් ඊළඟ ප්‍රශ්නේ බලන්න. 6 වෙනි ප්‍රශ්නේ අපිට නම්බර් සිස්ටම් පාඩමෙන් තමයි දීලා දෙන්නේ. මෙන්න මේ දිනේ සංඛ්‍යාව අෂ්ටක සංඛ්‍යාවක් බවට හරවන්න මම සංඛ්‍යාව ලියා දෙන්න දිනේ සංඛ්‍යාව මේක අෂ්ටක සංඛ්‍යාවක් බවට හරවන්න කියලා තමයි තියෙන්නේ. අපි බලමු. අපි දන්නවා අෂ්ටක සංඛ්‍යාවක් බවට හරවන්න අපි මේ සංඛ්‍යාව ඩිජිට් 3 ගානේ කඩා ගන්නවා. දකුණු අත පැත්තේ ඉඳලා. මම කොටස් 3 ගානේ කඩා ගත්තා. එක් කොටසට අදාළ අෂ්ටමී සංඛ්‍යාව අපි හොයාගමු. මෙතන එනවා 6 එතන බිංදුව එතන 1. එතකොට පිළිතුර එන්නේ 106යි 8 පාදයට. පිළිතුර අංක 3.
හරි පුතේ හත්වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ මෙන්න මේ දිව්‍ය සංඛ්‍යාවට අදාළ දශමයේ සංඛ්‍යාව හොයන්න කියලා. මම දිව්‍ය සංඛ්‍යාව බෝඩ් එකේ ලියාගත්තා. ඉතින් මේ සංඛ්‍යාවට අදාළ දශමයේ සංඛ්‍යාව තමයි අපිට හොයන්න තියෙන්නේ. අපි දන්නවා දිව්‍ය සංඛ්‍යාවට අදාළ දශමයේ සංඛ්‍යාව හොයද්දී දිව්‍ය සංඛ්‍යාවේ එක් එක් ස්ථාන වලට අදාළ ස්ථානීය අගයන් වල අගය තමයි අපි ලබා ගන්න ඕනේ. අපි බලමු මේ සංඛ්‍යාවේ කොහොමද මේ ස්ථානීය අගයන් ලබා ගන්නේ කියලා. අපි දන්නවා මේ දෙකේ පාදේ පටන් ගන්න ස්ථානයේ තියෙන මෙන්න මේ ඩිජිට් එකේ අගය එක බල බිඳුව, මේවා දෙක බල 1, එක බල 2, දෙක බල 3, දෙක බල 4, දෙක බල 5, දෙක බල 6, දෙක බල 7. මේ ආකාරයට තමයි දෙකේ පාදේ මේවාට ස්ථානීය අගයන් ලැබිලා තියෙනවා. දෙක බල බිඳුව කියන්නේ 1යි, දෙක බල 2 කියන්නේ 2යි, දෙක බල 3 කියන්නේ 4යි. එක බල 2 කියන්නේ 4යි, එක බල 3 කියන්නේ 8යි, එක බල 4 කියන්නේ 16යි, එක බල 5 කියන්නේ 22යි, එක බල 6 කියන්නේ 64යි, එක බල 7 කියන්නේ 120යි. එතකොට අපි මෙන්න මේ ස්ථානීය අගයන් එකවුවා තමයි එක විශ්ව ඒවා තමයි අපි ලබා ගන්න ඕනේ. එතකොට අපිට පේනවා මෙතන 4 කියන එක වෙලා තියෙනවා. මෙතන 128 එක වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ සංඛ්‍යා දෙකකින් එන අගයන් විතරයි මේ සංඛ්‍යාවට ලැබිලා තියෙන්නේ. එතකොට 128 ධන 4 132 10 පාව. එතකොට අපිට පිළිතුර ගන්න පුළුවන් පිළිතුර අංක 2 132 10 පාවයට. හරි පුතේ අපි 8 වෙනි ප්‍රශ්නේ තමයි ඊළඟට බලන්න යන්නේ. 8 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා USB ෆ්ලෑෂ් ද්‍රාවකයක පහත ගොනු ආචාර්යණය කිරීමට කාණයට අවශ්‍යය. ඒවා ආචාර්යණය කිරීමට සෑහෙන අඩුම ධාරිතාවයෙන් යුක්ත USB ද්‍රාවකය කවරක්ද කියලා තමයි අහන්නේ. ඉතින් මෙතන දීලා තියෙනවා අපිට ෆයිල් 4ක ෆයිල් සයිස් එක. ඒ ගොනුවේ ධාරිතාවය ලබා දීලා තියෙනවා. ඒ ගොනු වලට ඒ ගොනු 4 දාන්න අවශ්‍ය අවම කියන්නේ අවම ධාරිතාවය තමයි අහන්නේ. අපි බලමු මම මේ ෆයිල් 4 ලියාගත්ත බෝඩ් එකේ පළවෙනි ෆයිල් එකේ PDF කියන ෆයිල් එකක් තියෙනවා MB 500 මෙගාබයිට් 500ක ගොනුවක් තියෙනවා config.txt ඒක 534 ලොකු ඩියුටි ෆයිල් එක බයිට් 534 ඊට පස්සේ මේ nickels.mp4 කියන GB 2ක ෆයිල් එකක් තියෙනවා ඒක ටිකක් විශාල ෆයිල් එකක් GB 2ක් කියන්නේ ලොකු ඉන්ටර් ප්‍රමාණයක් යන ෆයිල් එකක් ඊට පස්සේ report.docs කියන මේ word ෆයිල් එකට කිලෝබයිට් 900ක වගේ ඉඩක් තමයි යන්නේ. එතකොට අපිට මේ ෆයිල් 4ම දාන්න පුළුවන් ධාරිතාවයෙන් අඩුම USB drive එක තමයි අහන්නේ. අපිට බැලුමට තේරෙනවා මේ 2GB කියන එකට මේ ෆයිල් 4ම දාන්න බෑ. මේ තනි ෆයිල් එකක්ම 2GB වෙලා තියෙන හින්දා. එතකොට ඒ උත්තරේ අපිට ගන්න බෑ. ඊට පස්සේ අනිත් උත්තර තුන බලමු. අපි මුලින්ම බලමු දල වශයෙන් මේ ෆයිල් 4 කොච්චර ඉඩක් ඇය වෙනවද? මෙතන 2GB තියෙනවා. මෙතන MB 500ක් තියෙනවා. එතකොට ඒ ෆයිල් දෙකම 2.5 GB වගේ වෙනවා. ඊට පස්සේ මේ බයිට් 534යි කිලෝබයිට් 900 කියන්නේ කුඩා ෆයිල්. එතකොට ඒවා මෙගාබයිට් එකක් වගේ තමයි මුළු එකතු වෙන්නේ මෙතන මේ ෆයිල් දෙකේ එකතු. ඒක එතකොට මේකත් එක්ක සලකද්දී ඉතාම කුඩා ගියා. එම නිසා මේ දීලා තියෙන උත්තරත් එක්ක බැලුවම අපිට තේරෙනවා 4GB වගේ pen drive එකකින් මේ ෆයිල්ස් ඔක්කොම දාන්න පුළුවන්. 8GB 16GB වගේ ෆයිල් pen drive එකකට යන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන කුඩාම ධාරිතාවය 4GB. පිළිතුර අංක 2. හරි පුතේ අපි 9 වෙනි ප්‍රශ්නේ බලමු. 9 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා පහත P සහ Q වගන්ති සලකන්න. අපි බලමු P වගන්තිය කෙනෙකු සංඛ්‍යාංක පරිගණකයට යම් අනුලක්ෂණයක් AI ඇතුළත් කරන්න විට එය බිඳුව සහ එකෙන් සෑදුණු විශේෂ රටාවකට පරිවර්තනය වේ. ඊට පස්සේ Q ප්‍රකාශනයේ තියෙනවා පරිගණකයක භාවිත වන අනුලක්ෂණ 128ක් සඳහා සම්මත සංඛ්‍යාත්මක අගයන් පැවරීමට ASCII කේතේ භාවිත කෙරේ. බලන්න පළවෙනි වගන්තියේ P වගන්තිය මොකද්ද කියලා දෙන්නේ කියලා. කෙනෙකු සංඛ්‍යාංක පරිගණකයට යම් අනුලක්ෂණයක්. අනුලක්ෂණය ඒ කියලා සිතන්න කියලා දෙනවා. ඇතුළත් කළ විට එය බිඳුව සහ එකෙන් සෑදුණු විශේෂ රටාවකට තමයි මේක ඇතුළත් වෙන්නේ.
එතකොට මේ ප්‍රකාශය හරි. අපි කීබෝඩ් එකකින් යම් කිසි සංකේතයක් ඇතුළත් කරාම ඒක 0.1 කියන විශේෂිත රටාවකට තමයි පරිගණකයට ඇතුළත් වෙන්නේ. එතකොට මේ ප්‍රකාශය නිවැරදි. ඊට Q ප්‍රකාශනයේ තියෙන්නේ පරිගණකයක භාවිත කරන අනුලක්ෂණ 128ක් සඳහා සම්මත සංඛ්‍යාංක අගයන් පැනවීමට ASCII කේතේ භාවිතයි. මේ ප්‍රකාශයත් හරි නේද? ASCII කියන සම්මත ක්‍රේතකමයට අනුලක්ෂණ 128ක් භාවිත කරනවා. ඉතින් මේ ප්‍රකාශය නිවැරදි. එතකොට මේ දීලා තියෙන ප්‍රකාශ දෙකම නිවැරදි. අපි බලමු පිළිතුරු මොනවද තියෙන්නේ කියලා. පළවෙනි පිළිතුර දීලා තියෙනවා P සහ Q වගන්ති දෙකම නිවැරදි වන අතර Q වගන්තිය විස්තර කෙරෙන ASCII කේතේ P වගන්තිය සඳහන් කාර්ය සඳහා උපකාරී වේ. එතකොට මේ පිළිතුර හරි කියලා අපිට තේරෙනවා. දෙවෙනි පිළිතුර දීලා තියෙන P සහ Q වගන්ති දෙක නිවැරදි නමුත් ඒවා සඳහන් කරන කරුණු අතර සම්බන්ධතාවයක් නැත කියලා. ඒක වැරදි. සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට P වගන්තිය නිවැරදි වෙන නමුත් Q වගන්තිය වැරදි. ඒකත් වැරදි. වගන්ති දෙකම වැරදි. ඒවත් වැරදි. එතකොට පළවෙනි උත්තරේ තමයි හරි. පිළිතුර අංක 1. හරිද? අපි යන්නේ 10 වෙනි ප්‍රශ්නෙට. 10 වෙනි ප්‍රශ්නේ කියලා දෙනවා මෙහෙයුම් පද්ධති විදසුම් පමණක් අඩංගු වන පිළිතුර කවරක්ද? පළවෙනි පිළිතුර බලන්න. මේ දීලා තියෙනවා Adobe Photoshop, LibreOffice, Movie Maker, Notepad. බලන්න මේ හතරම මෙහෙයුම් පද්ධති නෙමෙයි. මේවා application software යෙදවුම් මෘදුකාංග. ඉතින් මේක මේ පිළිතුර වැරදි. අපි යමු දෙවෙනි පිළිතුරට. ඒකේ තියෙනවා Android හරි. ඊට පස්සේ තියෙන LibreOffice අන්න එතන වැරදි. ඒකට macOS, McAfee antivirus ඒකුත් කියන්නේ මෙහෙයුම් පද්ධතියක් නොවේ. ඒකට මේ පිළිතුර ගන්නත් බෑ අපිට. තුන්වෙනි පිළිතුර බලමු. Movie Maker, Norton antivirus, Ubuntu Windows. මුල් දෙක වැරදි. Ubuntu Windows හරි. ඒකට මේ පිළිතුර අපිට ගන්න විදිහක් නැහැ. බලන්න හතරවෙනි පිළිතුර මොනවද දීලා තියෙන්නේ? Android, macOS, Ubuntu Windows. අන්නේ පිළිතුර නිවැරදි නේද? දීලා තියෙන හතරම මෙහෙයුම් පද්ධතිය තමයි දීලා තියෙන්නේ. එතකොට 10 වෙනි ප්‍රශ්නෙට අපි නිවැරදි පිළිතුර ලෙස හතර තෝරා ගන්නවා. අනිත් අපි බලමු 11 වෙනි ප්‍රශ්නේ. 11 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතා කරන විට කමල් අතින් පාට ඡේදයක් වැරදීමකින් මැකේ. ඉන්පසු එම ඡේදය නැවත ලබා ගැනීමට කමල් පහත කවර අයිකනයක් එබිය යුතුද? අපිට අයිකන් හතරක් දීලා තියෙනවා. මම අයිකන් හතර ඇඳගත්ත බෝඩ් එකේ මේ අයිකන් හතරෙන් කමල්ට සිදු වැරද්ද නිවැරදි කරගන්න මොන අයිකන් එකද ක්ලික් කරන්න ඕනේ කියලා තමයි අහන්නේ. හරි අපි බලමු. පළවෙනි අයිකන් එක තියෙනවා මේක තමයි undo කියන අයිකන් එක. ඊළඟ අයිකන් එක redo. ඊළඟ අයිකන් එක තියෙනවා paste අයිකන් එක. අනිත් අයිකන් එක තියෙනවා strike dot හරහට කපන ලද සංකේතයක් තමයි දෙන්නේ. ඉතින් අපිට පැහැදිලි මේක හරිම ලේසි ප්‍රශ්නයක්. ඔයාලා මේක දන්නවා කොහොමද? අපිට මොකක් හරි වැරදුනහම අපි කරන්නේ undo කරන එක. එතකොට undo mark එක තමයි ඔබන්න ඕනේ. මෙන්න මේක. එතකොට පිළිතුර අංක 1 11 වෙනි ප්‍රශ්නෙට අංක 1 තමයි පිළිතුර. හරි. අපි බලමු ඊළඟට 12 වෙනි ප්‍රශ්නය. පදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතා කරන විට තෝරාගත් පාට කොටසක් පිටපත් කර වෙනස් ස්ථානයකට ඇලවීමට copy and paste පහත කවර කෙටිමන් යතුරු සංයෝජන භාවිතා කළ හැකිද? හරි. ඒකත් හරිම පහසු ප්‍රශ්නයක් නේද? පදන් සැකසුම් මෘදුකාංගයේ පාට කොටසක් copy paste කරන්න මොන shortcut එකද පාවිච්චි කරන්නේ? හරිම පහසුයි. control C සහ control V. control C කියන්නේ copy, control V කියන්නේ paste. එතකොට මේ අනිත් පිළිතුරු සියල්ල වැරදි. අංක 2 තමයි නිවැරදි පිළිතුර. හරිද? 13 වෙනි ප්‍රශ්නේ අපි බලමු. 13 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පැතුරුම් පතක වළංගු තීරු කොලම් නේම් වන්නේ පහත කවරක්ද කියලා තමයි 13 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. පළවෙනි එකේ දීලා තියෙනවා B set, දෙවෙනි එක දීලා තියෙනවා A4, තුන්වෙනි එක දීලා තියෙනවා A1 to B3 කියලා. රේන්ජ් එකම තමයි දීලා තියෙන්නේ. හතරවෙනි ප්‍රකාශය දීලා තියෙනවා B කියලා. ඉතින් මේ පළවෙනි ප්‍රකාශය නිවැරදි.
අපි මේ බලමු Excel sheet එකක් මම ඇඳලා මෙන්න මේ වගේ ඊළඟ ප්‍රශ්නට ඕන වෙන එක. මෙන්න මේ වගේ තමයි Excel sheet එක අපි columns දක්වන්නේ. පළවෙනි ඒවා A B C D E මේ විදිහට අකුරු වලින් තමයි column names අපි දක්වන්නේ. මේකේ Z වලින් පස්සේ පටන් ගන්නවා A කියලා. ඊට පස්සේ ඒකේ Z වලින් ඉවර වෙලා ඊට පස්සේ ආයෙ පටන් ගන්නවා B එකෙන් පස්සේ B Z. එතකොට B Z කියන එක නිවැරදි ප්‍රකාශයක්. හරි. එතකොට A4 කියන ප්‍රකාශයත් වැරදි. අපි කොලම් වලදී කිසිම වෙලාවක numbers යොදලා naming කරන්නේ නම යොදද්දී ඉලක්කම යොදන්නේ අකුරක් විතරයි යොදන්නේ. A හරි B හරි A B හරි ඒ විදිහට තමයි යන්නේ. එතකොට දෙවෙනි ප්‍රකාශය වැරදි. තුන්වෙනි ප්‍රකාශය බලන්න. තුන්වෙනි ප්‍රකාශයේ range එකම තියෙනවා A1 to B3 කියලා. මේ range ඒ වගේ නම් වලට range යොදන්නේ නැහැ. ඒකත් වැරදි ප්‍රකාශයක් තමයි තුන්වෙනි එකක්. හතරවෙනි ප්‍රකාශය බලන්න. හතරවෙනි ප්‍රකාශයේ තියෙන B කියලා. ඒක හරි. ඒක නිවැරදි ප්‍රකාශයක්. එතකොට පළවෙනි ප්‍රකාශය සහ හතරවෙනි ප්‍රකාශය තමයි නිවැරදි. අපිට පිළිතුර ගන්න පුළුවන් පිළිතුර අංක 3. හරිද? අපි බලමු 14 වෙනි ප්‍රශ්නේ. 14 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙන Excel sheet එක දාලා Excel sheet එක ඇසුරෙන් තමයි 14 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ. මම Excel sheet එක ඇඳගත්ත බෝඩ් එකේ මෙන්න මේ විදිහට තමයි Excel sheet එක දීලා තියෙන්නේ. අපි බලමු 14 වෙනි ප්‍රශ්නේ මොනවද අහන්නේ කියලා. සිසුන් 4 දෙනාගෙන් ප්‍රායෝගික සහ සිද්ධාන්ත ලක්ෂණ වල අවම ලක්ෂණ ලබා ගැනීමට පහත කවර සිතයක් භාවිතා කළ හැකිද? ආන්නේ ප්‍රැක්ටිකල් හා තියරි මේ ලක්ෂණ අවම ලක්ෂණ ලබා ගන්න මේ සිත තුනේ කොයි සිතේද පාවිච්චි කරගන්න පුළුවන් කියලා. එතකොට පළවෙනි සිතේ බලන්න මෙන් B2 B5 C2 C5 B2 B5 C2 C5 කියලා කෝෂ ලිපින හතරක් තමයි දීලා තියෙන්නේ වෙන වෙනම ක්‍රම ආදාලා. ඉතින් මේකෙන් අපිට මේ මෙතන ලකුණු සංඛ්‍යා 8ක් තියෙනවානේ. හැබැයි මෙතන සංඛ්‍යා 4ක් විතරයි මේ සිතේට අඩංගු වෙලා තියෙන්නේ. එතකොට මේ සංඛ්‍යා 8න් අවම එක හොයාගන්න අපිට මේ 4න් විතරක් බෑ. එතකොට අර මග හැරෙන B3 B4 කියන සංඛ්‍යා මග හැරිලා තියෙනවා නෙවෙයි. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. ඒකෙන් අපිට අවම ලකුණු සංඛ්‍යාව හොයාගන්න බෑ. ඒක නිසා ඒක වැරදි. අපි බලමු දෙවෙනි එක min B2 to B5. min B2 to B5 කියන්නේ B2 to B5. මෙතන ඉඳන් මෙතෙන්ට ඊළඟට ක්‍රමා දාලා C2 to C5. මේ ප්‍රකාශය හරි සම්පූර්ණ රේන්ජ් එකම අපි සිතේට අරන් තියෙනවා. එතකොට ඒ සිතෙන් අපිට අවමාගේ හොයාගන්න පුළුවන්. හරි. තුන්වෙනි එක බලන්න මෙන් B2 to C5. ඒ කියන්නේ B2 කියන්නේ මෙතන C5 කියන්නේ මෙතන. එතකොට මෙතන ඉඳන් මේ පරාසයම අහු වෙනවා. නිවැරදි පරාසයක් දීලා තියෙන්නේ. එතකොට තුන්වෙනි ප්‍රකාශයත් හරි. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. ඊතුරු ප්‍රකාශ දෙක හරි. එතකොට පිළිතුර වෙන්නේ පිළිතුර අංක 2 දෙවන සහ තුන පමණි කියලා දීලා තියෙන පිළිතුර තමයි නිවැරදි පිළිතුර. අපි බලමු 15 වෙනි ප්‍රශ්නය. 15 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා D2 කෝෂයට. D2 කෝෂය කියන්නේ මෙන්න මේ කෝෂය. D2 කෝෂයට අපිට සූත්‍රයක් දීලා තියෙනවා. D2 වැඩි කිරීම G1 කියන්නේ මෙන්න මේක. මේක දීලා තියෙනවා $1 G විදිහට එනවා. G $1 इन्हें कोशे एब्सोल्यूट कलर एब्सोल्यूट रो කොට ඒක පේරි නිරපේක්ෂ කරලා තියෙනවා. ඊට පස්සේ මේක බෙදීම 100 plus C2 G2 බෙදීම 100 G2 කියන්නේ මේක.
මේ සූත්‍රය තමයි අපිට දීලා තියෙන්නේ. සූත්‍රය ඇතුළත් කරේ B3ට පිටපත් කළ විට B3 තෙත් කරන සූත්‍රය වань. ඔයාලා දැන් B2 ගේ සූත්‍රය දීලා තියෙනවා. ඒක B3ට පිටපත් කළාම අපිට ලැබෙන සූත්‍රය මොකක්ද කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට පළවෙනි උත්තරේ බලන්න. B2 වැඩි කිරීම $100 දෙන්න 100. ඒක තමයි වැරදි. අපි මේක තමයි B3 කියන්නේ. B3 ට පිටපත් කළාම මෙතන එන්න ඕනේ B3 කියන එක. B2 කියන එකක් කියන විදියක් නෙවෙයි. මේක චේන්ජ් වෙන්න ඕනේ ඊළඟ රෝ එකට යන්න. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි ප්‍රකාශය බලන්න. ඒක කියනවා B2 B3 කියන්නේ මේක ඊට පස්සේ මෙතන G1 කියන එක ඇබ්සලූට් h එක තියෙනවා. එදින 100 සහ C3 G2 දෙදීම 100. හරි. මේ ප්‍රකාශයේ නිවැරදි භාවයක් පේනවා අපිට. මේ ප්‍රකාශයේ හරි කියලා තමයි අපිට ගන්න වෙන්නේ. අපි ඊළඟ බලමු ඊළඟ විතර B3 G2 කියන දීලා තියෙන්නේ ඒක වැරදි. G2 නෙමෙයි තියෙන්නේ G1 තමයි එන්න ඕනේ. ඒක තුන්වෙනි පිළිතුරත් වැරදි. හතරවෙනි පිළිතුරේ තියෙන්නේ C2 කියලා. ඒක C2 එන්නේ විදිහක් තියෙනවා. ඒක එන්න ඕනේ B3 කියලා. එතකොට මේ අනිත් උත්තර ටික වැරදි නිසා අපිට නිවැරදි උත්තරේ විදිහට අංක 2 කියන උත්තරේ තමයි ගන්න වෙන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 16 වෙනි ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කරන්නේ. කදා සමර්පණය සාධනයට පිළිපැදීමට නුසුදුසු අවවාදයක් වන්නේ පහත කුමක්ද කියලා තමයි අහන්නේ. පළමුව ඔබගේ සමර්පණය සැලසුම් කර ඉන්පසු කදා සෑදීම. ඒක ඇත්තටම හරි. මුලින්ම සමර්පණය අපි සැලසුම් කරලා තමයි කදා සකස් කරන්නේ. ඒකට ඒක නිසුදුසු අවවාදයක් ඉන්නේ සුදුසුයි. ඊට පස්සේ දෙවෙනි එක බලමු. කදාවක අමෝෂයෙන් පාට පෙළි 15ක් පමණ පවත්වාගත්. මේක නම් වැරදි ප්‍රකාශයක්. පාට පෙළි 15ක් අපි පවත්වා ගන්නෑ. අපි පාට පෙළි 6ක් 9ක් වගේ අතර තමයි පවත්වා ගන්න. ඒක වැරදි. අපි බලමු ඊළඟට කදාවක උපරිම වශයෙන් චිත්‍රක ප්‍රස්තාර දෙකක් තබා ගැනීම. මේක හරි. චිත්‍රක ප්‍රස්තාර දෙකක් වගේ තමයි අපි තියාගන්නේ. හතරවෙනි පිළිතුර බලන්න. සමර්පණය පුරාම තද රතු පැහැ භාවිතයෙන් වැළකීම. ඒකත් හරි. තද රතු පැහැති කුරුහෝ පසුබිම අපි වැඩි පාවිච්චි කරන්නේ විශේෂ දෙයක් සඳහන් කරන්න තමයි පාවිච්චි කරන්නේ. ඒකත් හරි. එතකොට මේකේ නුසුදුසු අවවාදය වන්නේ දෙවෙනි පිළිතුර. කදාවක අමෝෂයෙන් පාට පෙළි 15ක් ඇතුළත් කිරීම. මේක වැරදි. මේක තමයි එතකොට 16 වෙන ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ අංක 2. හරිද? අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නය අපිට දීලා තියෙන ඩේටාබේස් පාඩම ආශ්‍රයෙන් තමයි අපිට ටේබල් තුනක් දීලා තියෙනවා. book, supplier, purchase කියන මේ ටේබල් තුනට අදාළව තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. අපි යමු ප්‍රශ්න වලට. හරි. 17 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා purchase වගුවේ ප්‍රාථමික අතුර සඳහා වඩා උචිත කුමක්ද? purchase වගුවේ ප්‍රාථමික අතුර සඳහා වඩා උචිත කුමක්ද? හරි පුතේ, මම වගු තුනම ඇඳගත්ත බෝඩ් එකේ මේකෙන් purchase කියන වගුවේ purchase වගුවේ ප්‍රාථමික අතුර ගැන තමයි අහන්නේ. හරි. මොකද්ද මේ ප්‍රාථමික අතුරක් කියන්නේ? ප්‍රාථමික අතුරක් කියන්නේ වගුවක දත්ත රෙකෝඩ් අනන්‍යව හඳුනා ගන්න පුළුවන් ශේෂ්ත්‍රය තමයි ප්‍රාථමික අතුර කියන්නේ. කියන්නේ වගුවක අඩංගු ශේෂ්ත්‍ර අනන්‍යව හඳුනා ගන්න පුළුවන් රෙකෝඩ් අනන්‍යව හඳුනා ගන්න පුළුවන් ශේෂ්ත්‍රය තමයි මේ ප්‍රාථමික අතුර කියන්නේ. පළවෙනි උත්තරේ දීලා තියෙනවා book ID කියලා. මේ book ID කියන එක අපි බලමු ප්‍රාථමික අතුර හැටියට ගන්න පුළුවන්ද කියලා. මේ තියෙන book ID එකේ තියෙනවා B001, B002, B003, B003. ඒ කියන්නේ මෙතන එක සමාන
රෙකෝඩර් දෙකක් තියෙනවා. ඒක සමාන රෙකෝඩර් දෙකක් තියෙනවා නම් මේ ප්‍රයිමරි ඉක්විවලන්ට් බුක් ID කියන එකෙන් මේක අනන්‍යව හඳුනා ගන්න බෑ. එතකොට ඒක අපිට ගන්න විදිහක් නැහැ. supplier ID එකක් බලන්න. එතන sub 001 එතන යටක් තියෙනවා sub 001. එතකොට ඒකෙනුත් අපිට අනන්‍යව හඳුනා ගන්න බෑ. ඊට පස්සේ බලන්න book ID එකයි supplier ID එකයි දෙකම එකතු කරලා. එතෙන්දී අපිට මේක B002 sub 002 sub 001 අන්න එතෙන්දී අපිට නිවැරදි ලෙස හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ දෙක එකතු වෙලා අපිට ප්‍රාථමික අතුරක් හදා ගන්න පුළුවන්. ඊළඟට බලන්න book ID purchasing price. මේ book ID එකයි purchasing price එකෙනුයි අපිට මේ රෙකෝඩේ අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒකත් ගැලපෙන්නේ නැහැ. එතකොට මෙතෙන්දී ගැලපෙන පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර book ID supplier ID. හරි. අපි යමු 18 වෙනි ප්‍රශ්නෙට. මේ දත්ත සමුදායේ ආගන්තුක යතුරක් වන්නේ කුමක්ද? ආගන්තුක යතුර ගැනයි අහලා තියෙන පොරෙන් කීයක. පොරෙන් කී කියන්නේ පුතේ වෙන යම්කිසි වගුවක ප්‍රාථමික යතුරක් වෙනත් වගුවක සාමාන්‍ය යතුරක් ලෙස පවතින අවස්ථාවක් තමයි පොරෙන් කීයක කියලා කියන්නේ. අපි බලමු මේ වගේ කී එකක් කොහෙද තියෙන්නේ. පළවෙනි උත්තරේ දීලා තියෙනවා book වගුවේ book ID. book වගුවේ book ID එක කියන්නේ ප්‍රාථමික යතුරක්. primary key එක. ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා book වගුවේ supplier price. book වගුවේ supplier price. book වගුවේ එහෙම එකක් නැහැ. selling price එකක් නම් තියෙනවා. එතකොට ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ බලන්න purchase වගුවේ supplier ID. purchase වගුවේ supplier ID. බලන්න supplier ID එක supplier වගුවේ primary key එක. ඒක තමයි මෙතෙන්ට ඇවිල්ලා purchase වගුවේ foreign key එකක් හැටියට පවතින්නේ. හතරවෙනි උත්තරේ බලන්න supplier වගුවේ supplier ID. ඒ කියන්නේ ඒක primary key එකක්. එතකොට foreign key එකක් වන්නේ purchase වගුවේ supplier ID එක. එතකොට 18ට උත්තරේ 3. හරි පුතේ ඊළඟට අපි බලමු 19 වෙනි ප්‍රශ්නය. පොත්සාප්පුව කොළඹ පිහිටා ඇති නව සැපයුම්කරුගේ සැපයුම්කරුවෙකුගේ sub 005 database 020 පොත මිලදී ගනිමින් පොත එහි සාමාන්‍ය මිලට අලෙවි කෙරේ. එම අවස්ථාවේ සඳහා කුමන වගු යවත් කාලීන කළ යුතුයි? හරි අපි කියනවා අපි සප්ලයි කෙනෙක් ගන්නවලු සප්ලයිර් 005 එතකොට මෙයා databases 0 to 0 කියන පොත තමයි මේ සප්ලයි එකෙන් ගන්න. එතකොට අපි මොන වගුද යවත් කාලීන කරන්න ඕන කියලා තමයි අහන්නේ. එතෙන්දී අපි ගන්න සප්ලයිර් කෙනෙක්ගෙන් ගන්නවා නම් මේ සප්ලයිර් ටේබල් එක අනිවාර්යෙන් අපි අප්ඩේට් කරන්න ඕනේ. එතකොට එක වගුවක් තමයි සප්ලයිර් ටේබල් එක. ඊට පස්සේ එයා ලබා දෙන්නේ එයාගෙන් අපි ලබා ගන්නවා පර්චේස් කරනවා. එතකොට පර්චේස් වගුවත් අපි අප්ඩේට් කරන්න ඕනේ. අපි ගන්න පොතට අදාළව එයා දෙන පොත අපේ බුක් ටේබල් එකේ තියෙනවා කලින්. databases 0 to 0 කියන පොත අපි කලින් ඉඳන්ම විකුණු පොතක් ඒකින්ද ඒක අප්ඩේට් කරන්න ඕනේ නැහැ. අපි අප්ඩේට් කරන්න ඕනේ එයාගෙන් ගන්න purchase කියන ටේබල් එකයි එයාගේ supplier කියන ටේබල් එකයි විතරයි. එතකොට උත්තරේ අංක 3 purchase සහ supply කියන වගු තමයි අපි අප්ඩේට් කරන්න ඕනේ. හරි. අපි බලමු 20 වෙනි ප්‍රශ්නය. දත්ත සමුදාය යතුරු කී සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදිද? ඒ වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීමට ප්‍රාථමික යතුර භාවිතා කරයි. එතකොට ඒ ප්‍රකාශය හරි. වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න අපි පාවිච්චි කරන ප්‍රාථමික යතුර. මේ ප්‍රකාශය බලන්න යම් වගුවක ආගන්තුක යතුරක් යනු වෙනත් වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන ශේෂ්ත්‍රය. ඒකත් හරි නේද? යම් වගුවක ආගන්තුක යතුරක් කියන්නේ වෙනත් වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීමට පාවිච්චි කරපු ශේෂ්ත්‍රයක්.
ඒ ප්‍රකාශයත් හරි. C ප්‍රකාශය බලන්න රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්නා සංයුක්තය අතුර ශ්‍රේෂ්ඨ දෙකක් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත වේ. ඒ ප්‍රකාශයත් හරි නේද පුතේ? කොම්පොසයිට් කී එකක් කියන්නේ ශ්‍රේෂ්ඨ දෙකක් හෝ වැඩි ගණනක් එකතු වෙලා හැදෙන ප්‍රාථමික අතුර. එතකොට C කියන ප්‍රකාශයත් හරි. අපිට උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ අංක 4 ABC C යන සියල්ලම මේ සියල්ලම නිවැරදි කියන පිළිතුර ගන්න පුළුවන්. පිළිතුර අංක 4. හරි පුතේ, අපි එහෙනම් ප්‍රශ්න 20ක් මේ වෙද්දි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ ප්‍රශ්න 20 ඉතින් හොඳින් තේරෙන්නේ නැති කියලා. ඒවා කොහොමද ප්‍රශ්න හැදලා තියෙන සහ ඒවට උත්තර අපි හොයාගත්තේ කොහොමද කියලා හොඳින් තේරෙන්නේ නැති කියලා. ඉතින් මම මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. තව මේකේ ඉතුරු කොටස් ටික සාකච්ඡා කරමු. ඉතින් ඔයාලට ජයග්‍රාහී දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.